MC ටෝක්ස් 4 වෙනි එපිසෝඩ් එක වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. NSBM මාකටිං සර්කල් එක විසින් සංවිධානය කරන මේ වැඩසටහන තුළ ලංකාවේ ව්‍යාපාර, මාධ්‍ය, නවෝත්පාදනය සහ නායකත්වය වෙනස් කරන පුද්ගලයන් සමග අපි අදහස් සුවමරු කර ගන්නවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ දෙරණ මාධ්‍ය ජාලයේහි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වන ලක්සිරි වික්‍රමගේ මහත්මයායි. සර් ඔබතුමාව සුබ දවසක් කියලා මෙම වැඩසටහන පිළිගන්නවා. සුබ දවසක්. බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව දීම පිළිබඳව. මුලින්ම සර් ඔබතුමාගේ වෘත්තීය ගමන් මඟ ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද? ඔව් වෘත්තීය ගමන් මඟ කියන්නේ පාසලෙන් A level කරලා ගුරු වෘත්තිය කරා ටික කාලයක්. මම ඉගෙන ගත්ත පාසලේම පෞද්ගලික පාසලක් නිසා කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරන්න පුහුණු ගුරුවරයෙක් වශයෙන්. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් එක අවුරුද්දක් විතර. ඊට පස්සේ චිත්‍රපටි පිස්සුවක් තිබෙන නිසා චිත්‍රපටි සමාගමක බෙදාහැරීමේ සමාගමක ෆිල්ම් ප්‍රෝග්‍රෑම්ස් ඔෆිසර් කෙනෙක් විදිහට හිටියා. ඒකත් ඉතා කෙටි කාලයක්. ඇත්තටම මම යුනිවර්සිටි ගියේ නෑ. කාව්‍ය සමාගමක වෙළඳ නියෝජිත කෙනෙක් හැටියට. වෙළඳ මේ කියන්නේ සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් හැටියට තමයි මුල්ම එක්සිකියුටිව් රෙප් තමයි. හැටියට තමයි මගේ පළවෙනි රැකියාව. ඒ රැකියාව කරන ගමන් තමයි මාකටිං ඒ කියන්නේ ඒ අංශයේම දෙයක් නිසා මාකටිං CIM Chartered Institute of Marketing කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ CIM කරලා ලැබුණ පළවෙනි අවස්ථාවෙන්දුම් බ්‍රෑන්ඩ් මැනේජර් වලට ආවා. ඒ කියන්නේ සන්නාම කළමනාකරණයට බ්‍රෑන්ඩ් මැනේජර්, ඊට පස්සේ මාකටිං මැනේජර්, මාකටිං ඩිරෙක්ටර්, හෙඩ් ඔෆ් වයිස් ප්‍රෙසිඩන්ට් දෙරන්නේ නෙවෙයි මේ එකක්වත්. මේ ඔක්කොම කන්සියුමර් ප්‍රොඩක්ට්ස් වල තිබ්බේ. එතන ඉඳලා තමයි දෙරණට ආවේ. ඒ කැරියේ එකේ අන්තිම කාලේ වගේ තමයි දෙරණට ආවේ. දෙරණ මාධ්‍ය ජාලය කොහොමද ඔබතුමාගේ ගමන් මඟ? ඔව් දෙරණ මං එනකොට අවුරුද්දයි. දෙරණට අවුරුද්දක් ඇති. එතකොට ඉතාම පොඩි channel එකක්. වැඩි ෆැසිලිටීස් තිබ්බේ නැති. ඉතින් අපි අර ක්ලාසික් බිස්නස් ඩෙවලොප්මන්ට් මෙතඩ් එකකට තමයි දියුණු කරේ. ඒ කියන්නේ channel එකෙන් අපේ නිෂ්පාද්‍ය උසස් තත්ත්වයට පත් කළා. ඒ කියන්නේ මාකට් එකට අවශ්‍ය වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාද්‍ය මොනවද? ඒ නිෂ්පාද්‍ය අපි නිෂ්පාදනය කරලා වෙළඳපොලේ ජනප්‍රියත්වය හිමීට දිනාගෙන ලැබෙන ලාභය නැවත ප්ලව් බැක් කරලා ආයතනය ටික ටික වෙන තැනකට දියුණු කරා. ලංකාවේ අංක 1 නාලිකාව බවට පත් වෙන්න අපිට අවුරුදු 10ක් විතර ගියා. අද වෙනකොට මාකටිං කියන්නේ සර් ඇඩ්වර්ටයිස්මන්ට් එකකට එහා ගිය දෙයක්. ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් දැන් මේකයි දැන් මාකටිං කියන සබ්ජෙක්ට් එක මං හිතන්නේ ගොඩක් අය සාමාන්‍ය පෘථග්ජනෙක් දැන් අපි තුම එන්ජිනියර් කෙනෙක් කියලා කිව්වොත් එන්ජිනියර් කෙනෙක් කියන්නේ මොකද්ද කියලා සාමාන්‍ය මිනිහෙක් තේරෙනවනේ. සාමාන්‍ය පෘථග්ජනයා දන්නවා. හැබැයි මාකටිං කිව්වහම ගොඩක් අය හිතාගෙන ඉන්නේ සේල්ස් කියලා. ඒක වැරදි අදහසක්. ඕක ඒක සම්පූර්ණ වැරදි. අලෙවිකරණයයි වෙළඳාමයි කියන්නේ දෙකක්. අලෙවිකරණය කියන්නේ වෙළඳාමට එහා ගිය දෙයක්. ඒ කියන්නේ process එක පටන් ගන්නේ identifying anticipating consumer needs අවසාන පරිභෝජකයාගේ අවශ්‍යතාවයන් ඉදිරි දැක්මක් විදිහට දැකලා ඒ සඳහා දැන් ඉස්සර මාකටිං ඩෙෆිනිෂන් එකේ තිබ්බේ identifying consumer needs කියලා. දැන් කියන්නේ anticipating කියලා. නව තාක්ෂණික නිෂ්පාදන. ඒවා මේ වෙලාවේ තියෙන නීඩ් එකක් අයිඩෙන්ටිෆයි කළාම නෙවෙයි. ඉස්සරහට එන්න පුළුවන් නීඩ් එකක් අයිඩෙන්ටිෆයි කරලා නිෂ්පාදනය වෙච්ච දේවල්. එතකොට anticipating consumer need and delivering the desired satisfaction. ඒ කියන්නේ ඒ නීඩ් එක සම්පූර්ණයෙන්ම satisfaction වෙනකන් යනකන් පුන්න සන්තෘප්තිය දක්වා යනකන් ඒ සම්පූර්ණ process එකේ නීඩ් එක අයිඩෙන්ටිෆයි කරලා ඒ අවශ්‍යතාවය හඳුනාගෙන ඒකට අවශ්‍ය නිෂ්පාද්‍ය ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා හඳුනාගෙන ඒක නිෂ්පාදනය කරන තැන ඉඳලා
ඒ ඉලක්ක පරිභෝජකයා සන්තෘප්තියට වෙනකන් යන මුළු ප්‍රෝසෙස් එකම මාකටිං. එතකොට දැන් සාමාන්‍යයෙන් ඕක මේ ලංකාවේ වගේ රටවල ඒක අයිඩෙන්ටිෆයි වෙලා නැහැ. ඒකට දැන් 1900 මම හිතන්නේ 60 ගණන් වල වගේ පනතකින් තමයි ඉන්ස්ටිටියුට් ස්ලිම් එක ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං එක පාර්ලිමේන්තු පනතකින් ඉන්කෝපරේට් වෙච්ච ආයතනය. ඒ කාලේ මාකටිං වල මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියන එක අයිඩෙන්ටිෆයි ඒ කියන්නේ අවබෝධ කරගෙන තිබ්බට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පවා මාකටිං කියන සබ්ජෙක්ට් එක රටකට පැතිරෙන්න ඕනේ. ඒ සබ්ජෙක්ට් එක ගැන දැනගන්න ඕනේ. ඒ ගැන එහෙම ක්‍රියාමාර්ගයක් ඇවිල්ලා නැහැ. අදටත් මං හිතන්නේ ඔයගොල්ලෝ A level කරපු ළමයි A level කරලානේ දැන් මේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා වෙලා ඉන්නේ. A level වල සබ්ජෙක්ට් එකක් නෙවෙයිනේ මාකටිං. මං හිතන්නේ නිකන් මොඩියුල් එකක් විතරයි බිස්නස් මැනේජ්මන්ට් වල. මම දන්න හැටියට. ඉතින් හොඳටම මදි. ඒ කියන්නේ අපි රට දුප්පත් මාකටිං නැති නිසා. අපේ රට පෝසත් රටක් වෙන්න තිබ්බ අවස්ථාව දැන් මාකටිං කියන එක හරියටම වුණා නම් ඒ මාකටිං තින්කින් එක තිබ්බනම් අපේ රටේ නායකයෝන්ගේ මෙච්චර කල් පාලනය කරපු කට්ටියගේ අපි අද දියුණු රටක්. මාකටිං නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අපි තාම අපේ නිෂ්පාද්‍යයක් වෙන අපේ ප්‍රධාන නිෂ්පාදනයක් වෙන තේ තාම වැඩිපුර යන්නේ බල්ක් ටී. බ්‍රෑන්ඩ්ස් එකක් දෙකක් විතරයි බ්‍රෑන්ඩ්ස් විදියට යන්නේ. වැඩිපුර තාම අදටත් බල්ක් එක තමයි යන්නේ. ඒවා බ්ලෙන්ඩ් කරලා වෙන බ්‍රෑන්ඩ්ස් හදලා ලෝකේ මාකට් වෙනවා ඊට වැඩිය ලොකු මාකප් එකකින්. එතකොට ඒ අපිට එන්න තියෙන ඩොලර්නේ අපි නැති වෙන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසය කියන්නේ ජනමාධ්‍යව ගොඩනගනකොට ඉතාමත් වැදගත් දෙයක් සර්. එතකොට ඒ විශ්වාසය කොහොමද බ්‍රෑන්ඩ් එක ස්ට්‍රෙන්ත් එකට බලපාන්නේ? ඔව් දැන් මෙහෙමයි දැන් අපි ගැනනේ කියන්න වෙන්නේ එතනදී. ඔව්. අර වගේම තමයි. ඒ කියන්නේ අපේ ආයතනය ඇතුලේ අපි ඉලක්ක ප්‍රේක්ෂකයා කවුද කියලා හඳුන ගන්නවා. ඒ කියන්නේ දැන් අපි අයිති වෙන කැටගරි එක අපේ අයිති වෙන ටෙලිවිෂන් වල අයිති වෙන කාණ්ඩය තමයි ෆ්‍රී ටු එයාර් ටෙලිවිෂන් කියන එක. ෆ්‍රී ටු එයාර් ටෙලිවිෂන් උයි ගොඩක් අය මේක පටල ගන්නවා. ෆ්‍රී ටු එයාර් ටෙලිවිෂන් කියන කැටගරි එකේ ඉලක්ක ප්‍රේක්ෂකයා වෙන්නේ පවුල කියන එක. එතකොට ටෙලිවිෂන් කියන තිරය ඇතුළෙන් පේන හැම එකම ඉලක්ක ප්‍රේක්ෂකයා පවුල නෙවෙයි. දැන් අපි හිතමු OTT ප්ලැට්ෆෝම් එක අපි හිතමු Netflix වගේ OTT ප්ලැට්ෆෝම්ස් ගත්තාම ඒවා වීඩියෝ ඔන් ඩිමාන්ඩ් ප්ලැට්ෆෝම්ස් VOD ප්ලැට්ෆෝම් VOD ප්ලැට්ෆෝම් එක වෙනස තියෙන්නේ ඒකේ තමුන්ට තෝරගත්ත එක තෝරගත්ත වෙලාවක බලන්න පුළුවන් නැරඹීමේ හැකියාව. එතකොට අපි හිතමු පවුලක් කියලා ඒ පවුලේ අම්මා නැති වෙලාවක තාත්තා නැති වෙලාවක පවුලම බලන්න නැති වෙලාවක තාත්තට රෑ වෙලා හරි තමුන් තෝරගත්ත එක කවුරුත් ගෙදර නැති වෙලා හරි බලන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ඉලක්ක ප්‍රේක්ෂකයා කියන්නේ ඉන්ඩිවිජුවල් කියන එක. තනි තනි පුද්ගලයා. එතකොට ෆ්‍රී ටු එයාර් ටෙලිවිෂන් වල ඉලක්ක ප්‍රේක්ෂකයා පවුල. එතකොට පවුල කියන ඉලක්ක ප්‍රේක්ෂකයා කියන්නේ සාමාන්‍යයෙන් අම්මට ළමයි එක්ක තාත්තට ළමයි එක්ක ආච්චිට ළමයි එක්ක තමුන්ගේ පවුල එක්ක එකට බලන්න පුළුවන් ඒ සංස්කෘතිය ඇතුලේ එකට බලන්න පුළුවන් දේ තමයි ඉලක්ක ප්‍රේක්ෂකයාට දෙන්න ඕනේ. එතකොට අපේ දෙරණේ ටාගට් ඔඩියන්ස් එක පවුල කියන්නේ. එතකොට ඒ පවුලේ විශ්වාසය දිනා ගැනීම තමයි බ්‍රෑන්ඩ් එකේ විශ්වාසයට ඒ බ්‍රෑන්ඩ් එකට වටින්නේ. බ්‍රෑන්ඩ් ඉමේජ් එක නවා කියන්නේ. ස්ට්‍රෙන්ත් එකට. අන්නාමේ ඉමේජ් එක. ඉමේජ් එකට බලපානවා ඉලක්ක ප්‍රේක්ෂකයා සන්නාමේ දිහා දකින විදිහ. ඒතකොට විශ්වාසය කියන එක අතිශයින් වැදගත්. එතකොට සමාජ මාධ්‍ය සහ මේ දවස්වල වැඩිපුරම යූස් කරන දෙයක් තමයි AI තාක්ෂණය කියලා කියන්නේ. ඔව්. AI තාක්ෂණයත් එක්ක ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම වෙනස් වෙලා තියෙනව නේද? ඔව් දැන් මෙහෙමයි. සමාජ මාධ්‍ය ඔය දෙකක් සමාජ මාධ්‍ය ටැඩ් මීඩියා ඒ කියන්නේ ලිගසි මීඩියා අපේ මීඩියා වලට කියන්නේ. දැන් මීඩියා කියන එක ලෝකේ එක විදිහට වෙනස් වෙලා ආවට එන්ටර්ටේන්මන්ට් මීඩියා එකේ ස්ක්‍රීන් කියන එකට වැඩිය වැදගත් වෙන්නේ කන්ටෙන්ට් කියන එක. හරි දැන් අපි ඉන්නේ දැන් ඔඩියෝ විෂුවල්නේ. එතකොට එන්ටර්ටේන්මන්ට් මීඩියම් එකක්. එතකොට
දැන් අපි හිතමු චිත්‍රපටි කියන එක. ඉවර වෙයි චිත්‍රපටිවල තියෙන මේ ජනප්‍රියතාවය නැති වෙයි ටෙලිවිෂන් ආවට පස්සේ කියන මතය එක්තරා යුගයක තිබ්බා. හැබැයි අදටත් ඒක වෙලා නෑ. මොකද ඒ අත්දැකීම කියන්නේ එක්ස්පීරියන්ෂල් මාකටිං නේ අපි කරන්නේ. ඒ අත්දැකීම වෙනස්. ඒතකොට ටෙලිවිෂන් එකෙන් ලබන්න පුළුවන් අත්දැකීමයි නිව් මීඩියා වලින් ලබන්න පුළුවන් අත්දැකීමයි ස්ක්‍රීන් එක වෙනස් වෙනවා. එතකොට අත්දැකීම වෙනස් වෙනවා. දැන් චිත්‍රපටි ගත්තොත් ජයන්ට් ස්ක්‍රීන් ඉඳලා ඊට වැඩිය ටිකක් පොඩි ටෙලිවිෂන් ස්ක්‍රීන් එකට ඇවිල්ලා දැන් මෙච්චර විතර ස්ක්‍රීන් එකෙන් තමයි බලන්නේ. එතකොට දැන් අපි මෙහෙම එකක් කියමුකෝ දැන් ටෙලිවිෂන් එකේ එක්තරා ප්‍රමාණයකට චිත්‍රපටිය විතරක් නැති වුණත් කමියුනිටි විවිං. කමියුනිටි එකක් තමයි බලන්නේ එකට. හැබැයි සෝෂල් මීඩියා 99% බලන්නේ තනියම පොඩි ස්ක්‍රීන් එකේ. හරිද? එතකොට මං ඉස්සෙල්ලා කිව්වා වගේ ටාගට් ඔඩියන්ස් එක වෙනස් තනියම ඉන්ඩිවිජුවල්. එතකොට අර ඒ නිව් මීඩියයි මේවයි අතර වෙනසෝක AI තාක්ෂණය ගත්තොත් දැන් වෙනකන් දැක්කත් සමහර දේවල් වලට වටිනවා. ඒ වුණාට ඉම්පර්සනල් ගතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් විශේෂයෙන් තරුණ පරපුරත් එක්තරා ප්‍රමාණයකට රිජෙක්ට් කරනවා AI තාක්ෂණය. දැන් අපි තුමු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තත් අපි දැකලා තියෙන දේ තමයි ඇත්ත හියුමන්ලා පාවිච්චි කරලා කරන එකයි AI එකයි පාවිච්චි කරන එකයි අතර ජනප්‍රියතාවයේ පොඩි වෙනසක් තියෙනවා. ඔව් නොන් ඒ කියන්නේ AI එක ටක් ගාලා රිවීල් වෙනවනේ මේක AI කියලා. දන්න එක්කෙනා දන්නවා AI කියලා. එතකොට පොඩි දුරස්ත භාවයක් ඇති වෙන බව තමයි දැනට පේන්නේ. අපි දන්න කොච්චර රියලිස්ටික් විදියට ඕක ඉම්ප්‍රූව් වේද කියලා දන්නේ නැහැ කියන්න බෑ. හැබැයි සමහර නොස්ටැල්ජික් ඒවා ගේන්න AI එක පාවිච්චි කරන්න සමහර ඒවාට පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ නොස්ටැල්ජියා කියන ෆීලිං එක ගේන්න දැන් 1950s 60s ගොඩාක් ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි මම දැකලා තියෙනවා නිකන් 50s songs එහෙම ඉංග්‍රීසි වලින් නැවත ලයිව් එකක් ගේන්න AI පාවිච්චි කරලා තියෙනවා. ගොඩක්. නව තාක්ෂණ අපිට පැහැර කරන්න බෑ. හැබැයි ඒවා මේ ඔය කියන තරම් ඉක්මනට වෙන්නෙත් නෑ. ඒකට කම්ප්ලීට්ලි කන්වර්ට් වෙන්න. අපි සමහරට අර ඉංග්‍රීසි වලින් කියන්නේ ජම්ප් ද ගන් කියලා. කියන්නේ රේස් එක පටන් ගන්න ඉස්සෙල්ලා මේ අපි ස්ටාර්ට් කරලා ඉවරයි. එතකොට අපි ෆවුල් එකක් අනිත් එක මේ වෙලා වැඩේ යන්නේ අපිට පිටිපස්සෙන්. අපි ඒකට ඉස්සරහින් පැනලා වැඩක් නැහැ. අපි ඒකත් එක්කම යන්න ඕනේ. එතකොට සර් ට්‍රැඩිෂනල් මීඩියා සහ ඩිජිටල් මීඩියා අතර බැලන්ස් එක පවත්වාගන්නේ කොහොමද? ඔහොම වෙනකොට. නෑ මෙහෙමයි ඉතින් අපි ඇත්තට මීඩියා කියන්නේ අපේ ඕගොල්ලෝ බිස්නස් මැනේජ්මන්ට් කරන හින්දා අපි කියන්නේ it's important to identify what business you are in කියන එක. ඒ කියන්නේ we are not in the business of television. We are in the business of audio visual entertainment. දැන් එහෙම කරපුවම audio visual entertainment එකට වැටෙන්නේ මොන ගණේද? අලුතෙන් එන්නේ මොකද්ද? හැම එකම අපි ඉන්න ඕනේ. නැත්තම් අපි අර අර මාකටිං වල අර හොඳම එක්සැම්පල් එක තියෙනවා. මවුස් ට්‍රැප් එකේ එක්සැම්පල් එක තියෙන්නේ. අපි අවශ්‍යතාවය තියෙන්නේ මීයෝ මරණ එක. එතකොට මීයෝ මරන්න අර මී කතුරක් නිෂ්පාදනය කරලා බෑ. අලුතෙන් කවුරු හරි මීයෝ මරන්න අලුත් ක්‍රමයක් හොයාගත්තා. ඒ නිසා හැම එකේම අපි හැම ක්‍රමෙම අපි ඉන්න ඕන. නීඩ් එක අයිඩෙන්ටිෆයි කරලා ඒකට සැටිස්ෆැක්ෂන් දෙන්න යන එකට යනකොට මේ එතකොට එහෙම ඩිෆයින් කරපුවම තමන්ගේ බිස්නස් එක what business are we in කියලා අපි audio visual entertainment කිව්වම එතකොට අපිට ඒක අදාළ නැහැ. අපි හැම මීඩියා එකේම ඒ ඩිජිටල් පැත්තේ අනිවාර්යෙන් ගොඩාක් කලින් අපි පටන් ගත්තා. ඒ කියන්නේ නිවුස් ඇලර්ට් ලංකාවේ ඉස්සෙල්ලාම අපි තමයි දුන්නේ. හරිද? එතකොට YouTube වලට එන්න YouTube MCN එකක් දෙන්න ලංකාවේ only multi channel network status YouTube එකේ දීලා තියෙන්නේ දෙන්නට විතරයි අදටත්. ලංකාවේ only MCN YouTube එකේ. එතකොට අපි තමයි මේ මීඩියා කැටියට හය සබ්ස්ක්‍රයිබර් බේස් එක තියෙන්නේ YouTube එකේ. overall number 2 නම්බර් 1 එකේ ඉන්නේ වයිල් කුක්බුක් මං හිතන්නේ. ඒක ටාගට් ඔඩියන්ස් එක ශ්‍රී ලංකන් විතරක් නෙමෙයි. අපි ශ්‍රී ලංකන්ස් ඉන්සයිඩ් ඇන්ඩ් අවුට්සයිඩ් ශ්‍රී ලංකන් ඩයස්පෝරාත් එක්ක. ඒ හැම එකම ඩිජිටල් මීඩියායි මේකයි අතර බැලන්ස් එක කියන්නේ
ඒ හැම එකේම තමුන් ඉන්න ඕනේ. මම දැන් පොඩ්ඩක් වෙනස් පැත්තකට යනවා සර්. ලීඩර්ෂිප් පොසිෂන් එකක ඉන්නකොට ඩිසිෂන්ස් ගන්න වෙනවා. එතකොට ඔබතුමා මේ දක්වා ගත්ත තීරණ වලින් එක ගත්තා නම් හොඳයි කියලා තිබ්බ හිතුන තීරණ තියනවද? නොගත්ත තීරණ. සාමාන්‍යයෙන් ගත්ත තීරණ වැරදිලා නෑ. මාකට් එකක් ස්ටඩි කරලානේ ඔක්කොම කරන්නේ. සමහර විට දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ඩ්‍රාමා දෙවෙනි ඉනිම කියමුකෝ. දැන් ගොඩක් අයට අමතකයි දෙවෙනි ඉනිම ලංකාවේ පටන් ගන්නකොට එන සෙන්සේෂන් එකක්. ඒකට ගොඩක් හේතු තිබ්බා. පළවෙනි හේතුව තමයි ඒ වෙනකොට ලංකාවේ ලීඩ් කර හිටියේ ඉන්දියන් ඩ්‍රාමාස් ඩබ් කරපු ඒවා 2005 ඉඳලා 9 විතර වෙනකන් වෙන channel එකක ලංකාවේ ඩ්‍රාමාස් ලීඩ් කරා. හැබැයි ඒ ඉතුරු අවුරුදු 15ෙම දිගටම ඊට පස්සෙත් ඉන්දියන් ඩ්‍රාමාස් තමයි ලීඩ් කරේ. එතකොට ඒකට රීසන් එක අපි ස්ටඩි කරලා තමයි දෙවෙනි ඉනිම අපි දැම්මේ. ඒ ගොඩක් ටෙක්නිකල් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ෆෝකස් ගෲප් රිසර්ච් වල එහෙම තේරිච්ච දෙයක් තමයි මේ ඇයි ඉන්දියන් ඩ්‍රාමාස් බලන්න කියලා ඒ කට්ටිය ලස්සනයි ලස්සනට ඇඳගෙන ඉන්නවා ලස්සනට පේනවා ඔන්න ඔය වගේ කාරණා. එතකොට ඒවා එන්ටර්ටේනින්. එතකොට ඒවට අපි ටෙක්නිකල් හේතු බලපුවාම පොඩි ඉතින් අපි කිව්වට කමක් නැහැ ටෙක්නිකල් එකක් තමයි ඒ කාලේ ඊට කලින් ලෙන්සස් පාවිච්චි කරලා තිබ්බේ නැහැ. හරි විදිහට ඒ කියන්නේ ඒ කාලේ ඉන්දියන් ඩ්‍රාමාස් වල HMI ලයිට්ස් ගන්නවා. අපි ගහන්නේ අපි එහෙන දුප්පත් විදිහට කරලා තිබ්බා. ඉතින් අපි ඒ ඔක්කොම මගහැරලා තමයි දෙවෙනි ඉනිම කරේ. ඒක ඕවර්නයිට් සෙන්සේෂන් එකක් වුණා. සම්පූර්ණයෙන්ම ලෝකල් ටෙලිඩ්‍රාමා ඉන්ඩස්ට්‍රි එකට ආපහු ආවා. ඒකත් එක්කම ටිකක් කල් යනකොට ලංකාවේ ඩ්‍රාමාස් තමයි ඔක්කොම හැදෙන්න පටන් ගත්තේ. ඒ වෙනකොට කියන්නේ 20ක් විතර තිබ්බ ලංකාවේ ඩ්‍රාමාස් දැන් 35ක් 40ක් විතර ලංකාවේ ඒවා තියෙනවා. ගොඩක් අය නැවත ඒ කියන්නේ අපි මාකටිං වල නම් හරි සිම්පල් ටර්ම් එකක් ඒක ෆුට්ෆෝල්ස් වැඩි කරන එක එකපාරට වෙන පැත්තක් බලාගෙන ඉපු අය මේ ජෙනරල් කැටගරි එකට ශ්‍රී ලංකන් ඩ්‍රාමා කියන කැටගරි එකට ගේන්න පුළුවන් වුණා. අපේ අවශ්‍යතාවය වුණේ ලංකාවේ ඇත්තටම ජෙනුයින් නම් ෆස්ට් සෝප් ඔපෙරා එක කරන්න. ඒ කියන්නේ සෝප් ඔපෙරාස් කියන්නේ ගොඩක් අය ලංකාවේ දන්නේ නැහැ. අවුරුදු 60 ගණන් දැන් US වල Days of Our Lives කියන්නේ 60s වල පටන් ගත්ත එකක්. Bold and the Beautiful කියන්නේ මම හිතන්නේ 80s වල පටන් ගත්ත එකක්. තාම යනවා. එතකොට ඒ වගේ හැම රටේම තියෙනවා ජෙනරල් හොස්පිටල් කියන්නේ 60 ගණන් වල පටන් ගත්තේ. හැම රටේම තියෙනවා සෝප්ස්. කියන්නේ අවුරුදු 50 60 දුවන ඒවා. ඉතින් අපිට ඕන උනේ ඒ වගේ එකක් කරන්න. ඉතින් අපිට ඇත්තටම 10 years almost දෙවෙනි ඉනිමට හැබැයි ඒක මේකක් තියෙනවා මේ ඒක එච්චර කල් දිගුවෙත් ඒ 10 years වලින් 7ම number 1 විතර තිබ්බා. මගදී සමහර ඩ්‍රාමාස් ඇවිල්ලා 1 වෙලා අපි 2 වෙලා ආයෙ හැරිලා ගියා. 7 නෙවෙයි 8 විතරම number 1 තිබ්බා. ඊට පස්සේ පොඩ්ඩක් ඩ්‍රොප් වෙන්න පටන් ගත්තා. අර මේ දැන් අපි ඉවර කරනවා. හැබැයි තව මාස දෙකකට 3කට කලින් වගේ ඉවර කරන්න තිබ්බා කියන මේක තියෙනවා. එච්චරයි නැතුව අර ට්‍රෝල් වුණා හරියට. මම දන්නේ නැහැ කවුද. ඒ කියන්නේ එක යුගයේ එක කාලෙකදී හරියට ට්‍රෝල් වුණා. දෙවෙනිම සෝෂල් මීඩියා එක ඇතුලේ මේ අර නෝමල් ඒවා ඉතින් බොළඳයි ගොබ්බයි මෙහෙම කියලා. ඒක ගොඩක් කට්ටියට අමතකයි මේක වෙනස් කරපු ඩ්‍රාමා එක මේක කියලා. ඉතින් ඒකට සමහරට කොම්පිටිටර්ස්ලා ඉන්න පුළුවන්. ඩ්‍රාමාස් වල කොම්පිටිටර්ස්ලා ඉන්න පුළුවන් ට්‍රෝල් කරන. ටිකක් කලින් නවත්තන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි සමහර වෙලාවට අපි බලමු. ඔව් සර්. එතකොට ඔඩියන්ස් ලොයල්ටි සහ ලොං ටර්ම් එන්ගේජ්මන්ට් බිල්ඩ් කරන්න මීඩියා ඉන්ඩස්ට්‍රි එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ලොකුම පාඩම මොකක්ද? මීඩියා ඉන්ඩස්ට්‍රි එකෙන් කියලා ස්පෙસિෆිකලි ගන්න පුළුවන් පාඩමක් නැහැ. මොකද මීඩියා ඉන්ඩස්ට්‍රි එක හරි මේ වොලටයිල් ඉන්ඩස්ට්‍රි එකක්. ඊට වැඩිය සාමාන්‍යයෙන් දැන් අපි තුමු කන්සියුමර් ප්‍රොඩක්ට්ස් ඉන්ඩස්ට්‍රි එක මම ඊට කලින් හිටපු එක. ඒකේ මූවමන්ට්ස් මීට වැඩිය ටිකක් ස්ලෝ. මේකේ මීඩියා ඉන්ඩස්ට්‍රි එක ටිකක් වොලටයිල්. ඉතින් ගන්න පුළුවන් ප්‍රධාන පාඩම තමයි තමන්ගේ ඉලක්ක ප්‍රේක්ෂක අඳුන ගැනීම සහ සන්නාම ස්ථානගත කිරීම කියන එක. බ්‍රෑන්ඩ් පොසිෂනින් කියන එක ගොඩක් මාකටිං වල ගොඩාක් අයට
තේරුම් ගන්න බැරි කොන්සෙප්ට් එකක්. ඒක ටිකක් සංකීර්ණයි. ඒ හරි පොසිෂනින් එකට බ්‍රෑන්ඩ් එක පොසිෂන් වුණාට පස්සේ ඒ පොසිෂන් එකට විරුද්ධ දේවල් ඒ බ්‍රෑන්ඩ් එක විසින් බ්‍රෑන්ඩ් එකක් කියන්නේ පර්සනැලිටි එකක්නේ. ඒ විරුද්ධ දේවල් ඒ බ්‍රෑන්ඩ් එක විසින් කරන්න බෑ. ඉතින් ඒක තමයි ගන්න පුළුවන් හොඳම පාඩම බ්‍රෑන්ඩ් පොසිෂනින් ඒක පර්ෆෙක්ට් කරගන්න ඕන. නැත්නම් රීපොසිෂන් කරන්න ඕන. හැබැයි ඊට පස්සේ ඒක when it comes right you have to stick to the positioning. ඉතින් ඒක තමයි අපිට ගන්න පුළුවන් පාඩම. මේ දැන් අපි දෙරණ පොසිෂන් වෙලා තියෙන තැන අපි තාමත් අපි ඒ පොසිෂනින් එකේ ඉන්නවා. බ්‍රෑන්ඩ් පොසිෂනින් එකේ කියන්නේ අපේ සන්නාම ස්ථානගත වෙලා තියෙන්නේ ප්‍රේක්ෂකගේ මනසේ එකම කලාපයක. ඒක තමයි ප්‍රධාන දේ ගන්න පුළුවන් පාඩම. ඔව් සර්. ඉස්සරහට මාකටිං ලෑන්ඩ්ස්කේප් එක කොහොම වෙනස් වෙයි කියලා ඔබතුමා හිතනවාද? the basic principles වෙනස් වෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ needs වෙනස් වෙනවා. needs identify වෙන්න ඕනේ. බේසික් ඒ කියන්නේ මාකටිං වල මූල ධර්මය වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාතනිකයි. මේ ඒ කියන්නේ කන්සියුමර් කියන පුද්ගලයා ඉලක්ක පරිභෝජකයා කියන පුද්ගලයා ඌ හැම වෙලාවම හොයන්නේ සන්තෘප්තිය. දැන් එතනනේ අර කොන්ෆ්ලික්ට් එක එන්නේ මේ දැන් මාකටිං නොදන්න කට්ටිය දන්න කට්ටිය අතර නොදන්න කට්ටිය කියන්නේ අනවශ්‍ය දේවල් වලට ආසාවන් ඇති කරනවා කියලා මාකටිං. මාකටිං දන්න කට්ටියගේ ෆිලොසොෆි එක ඇවිල්ලා සියලු දේ වෙන්නේ සන්තෘප්තිය සඳහා කියන එක. ඔව්. සැටිස්ෆැක්ෂන් එකට. එතකොට අපි හිතමු එකම නිෂ්පාද්‍ය දෙක එකම දේ. එකම ප්‍රොඩක්ට් එක එකමයි. ඇතුලේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් උත් එකමයි. ඒ දෙකෙන් එකක් පොසිෂන් වෙලා තියෙන්නේ වඩාත් සුන්දර තැනක. කන්සියුමර්ගේ මයින්ඩ් එකේ. මේ ඒ එච්චර පොසිෂන් වෙලා නැති ප්‍රොඩක්ට් එක වගේ දෙගුණයක් ගණන් අරක. මොකද අරකේ කොස්ට් එකට පොසිෂනින් වලට ගිය කොස්ට් එක මේ ඇකියුමුලේටඩ් එක ඔක්කොම අරකට එකතු වෙලා තියෙනවා. මේක පොසිෂන් වෙලා නැහැ. ඒ හින්දා මේක ඩබල් ගණන්. දැන් හැබැයි රසත් එකයි අපි කෑමක් කියලා ඔක්කොම එකයි. නොන් මාකටිං පීපල් ඒ කියන්නේ ඒගොල්ලෝ කියයි මේක මේ රැවටීමක් කියලා. හැබැයි මේ දෙක කනව නේද? මේ ඔව්. කන දෙවෙනි එක කන එක්කෙනාගේ සන්තෘප්තිය අරකට වැඩි. ඔව්. සතුට වැඩි. ඉතින් සතුට අන්තිමට ඒකනේ. මානසික සතුටනේ බලපාන්නේ. එතකොට එයා වැඩිපුර ගෙවලා තියන්නේ ඒකට. බ්‍රෑන්ඩඩ් ඒවල තියෙන්නෙත් ඒකනේ. බ්‍රෑන්ඩ් එකට ගෙවන්නේ. සල්ලිය. හැබැයි එයා දැන් කාර් එකක් කියමු යුටිලිටි වැලියු එක තැනකින් තව තැනකට යන්න තියෙනවා. අපි තුමු හොඳ බෙන්ස් කාර් එකක් කියලා බෙන්ස් කාර් එක අර වගේ 3 ගුණයක් ගණන් කියමු. ඒ කම්ෆර්ට්ම ඒ තියෙන වෙන ඊට වැඩිය තුනින් එකක් වාහනයක් ඇති. හැබැයි අර බෙන්ස් කාර් එක යන එක්කෙනාගේ සැටිස්ෆැක්ෂන් ලෙවල් එක වෙනස්. ඒක තමයි බ්‍රෑන්ඩ් එක කියන්නේ. සැටිස්ෆැක්ෂන් නේ ඉතින් ලෝකේ තියෙන්නේ ඉතින් මේ මානසික තෘප්තිය. අපි NSBM ස්ටුඩන්ට්ස්ලා විදිහට අහන්න කැමතියි සර්. කෝපරේට් වර්ල්ඩ් එකට යන්න හිතන මාකටිං ස්ටුඩන්ට් කෙනෙක්ට ඩිග්‍රී එකෙන් එහා ඩෙවලොප් කරගන්න ඕන ක්වොලිටිස් මොනවාද? නෑ එකක් තමයි මාකටිං වල one basic thing is empathy කියන එක. සහ කම්පැනි. ඒ කියන්නේ බේසිකලි සහ කම්පැනි නැති එක්කෙනෙකුට මාකටිං කියන ප්‍රොෆෙෂන් එක සුදුසු නෑ. පල්ලෙහාට බහින්න පුළුවන්කම තියෙන එක ග්‍රවුන්ඩ් ලෙවල් එකේ අවබෝධය පුළුවන්කම තියෙන්න ඕන. සියලුම සමාජ ස්තරයන් ආශ්‍රය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මයින්ඩ් සෙට් එක අවබෝධ කරගන්න එපා. ඒකට විශේෂ එෆර්ට් එකක් දානවට වැඩිය තමුන්ට ඒ හැකියාව තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් අර ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ you must be able to walk with things and yet have the common touch කියලා. ඒ common touch එක නැතුව ඒ empathy එක සහකම්පනය නැතුව මාකටිං කරන්න බෑ. සර්ට පර්සනල් ලයිෆ් එකක් තියෙනවා, වර්ක් ලයිෆ් එක තියෙනවා. එතකොට කොහොමද ඔබතුමා පර්සනල් ලයිෆ් එකයි වර්ක් ලයිෆ් එකයි කොහොමද බැලන්ස් කරගන්නේ? මේක පොඩි ආතල් වැඩ. අනිත් එක ability to delegate authority මැනේජ් කරන්න පුළුවන් ඉතින් එහෙම ලොකු එහෙම එකක් නෑ. ඒ කියන්නේ මේ ස්මාර්ට් වර්ක් තමයි වැදගත් වෙන්නේ හાર્ඩ් වර්ක් වලට වැඩිය. if you work smartly මේ මම දන්න සමහරට පරක් වල ඇවිල්ලා කලින් යනවා රෑ වෙලා වැඩ ගන්න වෙලාවල් තියෙනවා. මේ වර්ක් ලයිෆ් බැලන්ස් එකට කිසිම අවුලක් වෙලා නැති. ඒක ඉතින් ගෙදර ඉන්න එක්කෙනාගේ අතේ තියෙනවනේ වැඩි. ඔව්. නේ? ඒ පාර්ට්නර්ගේ අතේ තියෙනවා වර්ක් ලයිෆ් බැලන්ස් අවුල් වෙන සමහරට.
එහෙම වෙන්න පුළුවන්. අපිට නම් එහෙම වෙලා නැහැ. හරි අවසාන ප්‍රශ්නය විදිහට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමාගේ කැරියර් ජර්නි එකෙන් ඉගෙන ගන්න එක ලෙසන් එකක් අපිව අහන් ඉන්න යං මාකටර්ස්ලා සහ ෆියුචර් ලීඩර්ස්ලාට දෙන්න පුළුවන් නම් කියන්න. අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ දැන් මට ඒ වාසනාව තිබ්බයි ග්‍රවුන්ඩ් අප් වෙන්න. ඒ කියන්නේ මම පටන් ගත්තේ සේල්ස් කැරියර් එකකින්. කවදාවත් මාකටිං කියලා සේල්ස් කැරියර් එකක් රිජෙක්ට් කරන්න එපා කියන එක තමයි පළවෙනි කාරණාව. මොකද ඒක හොඳම ග්‍රවුන්ඩින් එක තමයි මාකටිං වලට එන්න. මොකද අර කොමන් ටච් එක එන්නේ ඒකෙන්නේ. යට ලෙවල් එක අඳුරගන්න පටන් ගන්නවා. ප්‍රධානම දෙයක් තමයි ලංකාවේ මම දැනටත් දන්න දෙයක් තමයි ගොඩක් টොප් කෝපරේට්ස් වල සේල්ස් ජොබ්ස් වලට කවුරුත් නැහැ. ඉතින් අපේ දැන් ඇත්තටම මෙහෙ දැන් කියනවනේ විරැකියාව අන්එම්ප්ලොයිමන්ට් අර එහෙම. ඇත්ත කේස් එක ඒක නෙවෙයි ඇත්තටම. අපේ තියෙන්නේ ඒ සෙක්ටර්ස් වලට යන්න කවුරුත් නැති ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රධාන දැන් අපි තුමු සේල්ස් කියලා. සේල්ස් ජොබ් එකෙන් පටන් ගන්න පුළුවන් නම් මාකටිං කට්ටියට මාරයි. මොකද එතනින් අනිවාර්යයෙන්ම ඇඩ්වාන්ස් වෙන්න පුළුවන් මාකටිං ක්වොලිෆිකේෂන්ස් තියෙනවනේ. හැබැයි ඒ කියන්නේ සේල්ස් ජොබ් එකක් කියන්නේ ලංකාවේ මේ අපි තුමු ජොබ් එකෙන් ඉක්මනටම වාහනයක් ගන්න පුළුවන් ජොබ් එකක්. හරි. ඒ කියන්නේ හරියට වැඩ කරොත් අවුරුදු 2යි ඒරියා මැනේජර් එහෙම. හරි. අන්තික ෆස්ට් ජොබ් එකේ ඉඳලම ඉන්කම් එක හොඳ ජොබ් එකක්. හැබැයි ඒක කරන්න යූත් එක නෑ. එන්නේ නෑ දැන්. අපේ ජෙනරේෂන් එකේ හිටියා. දැන් එන්නේ නෑ. රීසන් එක මොකක්ද දන්නවද? රීසන් එක ඩිවයිසස්. ඒ කියන්නේ ඩිවයිස් එක පාවිච්චි කරන්න වෙලා නෑ. ඔව්. ඔව්. ඒ කියන්නේ කැමරා මේකක් ඉස්සර අපිට ස්ක්‍රීන් එක ඉස්සර අපිට ඉඳගෙන ඉන්න වෙලා නෑ. හරිද? ස්ක්‍රීන් එකත් එක්ක ගනුදෙනු කරන වැඩක් නෙමෙයි. එතකොට ඒකින්ද සමහරු කැමති අර ඩෙස්ක් ජොබ් එකට ෆීල්ඩ් ජොබ් එකට වැඩිය. ඩෙස්ක් ජොබ් එකේ ඉඳගෙන ඔය ස්ක්‍රීන් එකක් බලන් ඉඳලා ඉట్లా ඔය මොකක් කර සෝෂල් මීඩියා ගිහිල්ලා ඒවත් කරගෙන ඉන්න තමයි බලන්නේ. කැරියර් කොන්ෂස් එකත් අඩු වෙන අලුත් ජෙනරේෂන් එකට. ඒගොල්ලන්ට ඕනේ වර්ක් ෆ්‍රොම් හෝම් හරි මොනවා හරි ඉඳලා මේ වෙලාවේ පොඩි ආතල් එකක් කරන් ඉතින් ඒක නැති කරගන්න ඕනේ. ඉතින් ෆස්ට් එක තමයි මාකටිං වලට එන්න ඉන්නවනම් be ready to soil your hands. ඒ කියන්නේ අත් දෙක කිල්ටු කරගන්න රෙඩි වෙලා ඉන්න ඕනේ. එන්න වුණාම ඉතින් sky is the limit. ඒ කියන්නේ ඕන තරම් දුරට යන්න පුළුවන් කැරියර් එකක් තියෙනවා. ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. ලෝකයෙන් ලොකු අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක. හරි ඔබතුමාත් එක්ක අද ගොඩක් වැදගත් තොරතුරු අපි හුවමාරු කරගත්තා. ඔබතුමා මේ වැඩසටහන එකතු වුණ එක ගැන බොහොමත්ම ස්තුතියි. එහෙනම් මෙහි ලෙස අපි අවසන් කරනවා MC Talks